ආදරණීය දවසක් ඔයාලා හැමෝටම. අද ආදරණීයම කතාවක් තුළින් අනාචාරයේ හැසිරුණ සැමියා. නදීකා සහ ඇගේ සැමියා කපිල යන දෙදෙනාම සේවය කළේ රජයේ බැංකුවලයි. ස්ථීර රැකියාවන් තිබීම මේ දෙදෙනාටම මහත් සහනයක් වුණේ මාසයේ අන්තිමට ස්ථිර මුදලක් අතට ලැබුණ නිසායි. නදීකලාගේ විවාහයට මුලින් කැමති වූ නැන්දම්මා විවාහයෙන් පසු එකට ජීවත් වෙන්නට ගත් පසු නදීකා සමග නිතර ගැටුම් හදාගත්තා. නදීකා වයසින් කපිලට වඩා අවුරුදු 3ක් පමණ වැඩිමහල් වුණා. ප්‍රේම සම්බන්ධයට ඇරයුම් ලැබෙන මුල් කාලයේම නදීකා Taman වැඩිමහලු බව කියමින් එය මගහරින්නට කටයුතු කළත් කපිල විවිධාකාර පඬිත කතා කියමින් වයස නොසලකා හරින බව ඇඟවුවා. වයසින් මදක් වැඩි වුණත් නදීකා ඊටාම රෝමත් සහ පිළිවෙලට දිවිගෙවන උගත් බුද්ධිමත් ගැහැණියක් වුණා. විවාහයෙන් පසු මේ යුවළ කපිලගේ නිවසේ පදිංචි වුණා. කපිල පවුලේ එකම පුතා නිසා එය කළ යුතුම වුණ නිසා නදීකා එයට කැමති වුණා. කපිලට පරම්පරාවෙන් අයිති වූ පොල්ලක්කර 10ක ඉඩමක් තිබුණු අතර කපිලගේ මව නිතරම කිව්වේ රස්සා කරන ලේලියක් Taman නොපැතූ බවයි. වතු පිටිවල දේ සොයා බලා උයා පිහාගෙන ගේදොර බලා ගන්නා ගම්බද තරුණියක් Tamanගේ ලේලිය නොවීම ගැන ඇය නිතරම වගපල කිව්වේ නදීකාට ඇහෙන්නටමයි. නමුත් නදීකා ඒ කතා නොසලකා පාඩුවේ සිටියා. කසාදෙන් අවුරුදු 4ක් පමණ යනතුරු නදීකාට දරුවන් නොමැතිවීම ගැනද නැන්දම්මා මැසිවිලි නැගුවා. මුලදී ආඩපාලියක් වූ එය පසුව මුහුණටම වඳගැහැණියක් බව කියමින් කරන අපහාස දක්වාම දුරදිග ගියත් විවාහයෙන් අවුරුදු 5කට පමණ පසුව නදීකාට දුවෙක් ලැබුණා. අපොයි මේ ඉඳලා ලැබුණු එකත් කෙල්ලෙක් වුණානේ. පරම්පරාව ගෙනියන්න කොල්ලෙක් නෑ ඉතින්. නැන්දම්මා අලුත උපන් බිලින්දියටත් එවන් නොහොමිනා කතා කිව්වේ තම මිනිබිරිය බවද අමතක කර දමමින්. නදීකා කිසිවකින් පසුබට නොවී රැකියාවේ ඉහළටම යන්නට කටයුතු කළා. ඒ කාලය වන විට මුදල්වල ගැටලුවක් නිසා රැකියාව අහිමි කරගෙනයි කපිල සිටියේ. මේ මොන දේ සිදු වුණත් කපිලගේ අම්මාට නම් නදීකාගේ රැකියාව පහත් උනේ ඇය සෙවූ විදියට නදීකා ගේ දොර වතුපිටි බලා ගන්නා ලේලියක නොවූ නිසායි. කපිලත් මේ වන විට ඔවුන්ගේ වදන් වලටම අවනතව නදීකාට වෙනස්කම් කරමින් සිටියේ නදීකා රැකියාවෙන් ඉහළට යන ආකාරය ඉවසා ගන්න බැරිව දැනුණ ඊරිසියාව නිසායි. කපිලත් දිගින් දිගටම නදීකාට රැකියාව අතහැර ගෙදරට වී ගෙදර වැඩපළ බලා ගන්නා ලෙස කියමින් බල කිරීමත් රණ්ඩු සරුවල් කිරීමටත් පටන් ගත්තා. නදීකා රාජකාරි සමග කාර්යබහුල වූ අතර දරුවා බලා ගැනීමට උදේ පැමිණ හවසට යන මෙහෙකාරියක පැමිණියා. කාලය ගත වී ගියත් ඒ කාලය වන විට කපිල සහ නදීකා අතර සම්බන්ධය බොහෝ දුරස් වී තිබුණා. කපිලගේ මවද නදීකාගේ මුහුණවත් නොබලන තරමට විරසකව සිටියා. නදීකා මේ කිසිවකින් පසුබට නොවේ රැකියාව කරමින් හැකි හැම විටම දරුවාටද සමීපව කටයුතු කරගෙන ගියා. නිවාඩු දවසක නදීකා තම මව බලන්නට ගොස් හවස ගෙදර එන විට කපිලගේ නෑනා කෙනෙක් ඇවිත් සිටි අතර ඇය ටික දවසකට නතර වෙන බව කපිල කිව්වා. ඇයි කපිල එයා මෙහෙ නවතින්න ඇවිත් තියෙන්නේ? නදීකා කෙලින්ම කපිලගෙන් ඇසුවේ එය දැන ගැනීම අවශ්‍ය බව දැනුණ නිසායි. බබාගේ වැඩයි, ගෙදර දොරේ වැඩයි, වතුපිටිවල වැඩයි සේරම අම්මට තනියම හොයලා බලන්න බෑනේ. ඉතින් ඉනෝක නංගිය අම්මගේ උදව්වට නවතින්න ඇවිත් තියෙන්නේ. කපිල කියවන් ගියේ ගණනකට නැතිවයි. ඒ නංගි බඳින වයසත් හරි ඇති මම හිතන්නේ. එහෙම කෙනෙක් අපේ ගෙදර දොර වැඩවලට තියාගෙන හරියනවය. අපි සල්ලි දීලා වැඩට තව කෙනෙක් ගමු. නදීකා නොරිස්සුම් හඬින් කීවා. එයා බැඳලා හිටියේ. හස්බන්ඩ් නරකයි කියලා ගෙදර ඇවිත් ඉන්නේ. එයා ආයේ බඳින්න නෑලු. අම්මගේ නෑයොත් වෙන එකේ අම්මගේ තනියට හිටියාවේ. කපිල අවසන් තීන්දුව කියවන් ගියේ අහක බලාගෙනයි. ඉතින් නදීකා සොපුරුදු විදියටම නිහඬ වුණා.
දින සති ගත වී යද්දී දුව නිතරම ඉනෝකා සමීපයේම ඉන්නට පටන් ගත් තැනදී නදීකාට කෝපයක් දැනුණා. නදීකා නිවසේ සිටින විටත් දියණිය නදීකා සමග නොරැඳී ඉනෝකා සොයා දිව ගියා. ඉනෝක නංගි මම ගෙදර ඉන්න වෙලාවට දුවව අඬ ගහගන්න එපා ඔයා ළඟට. දැන් රෑටත් නිදාගන්න ඔයා ළඟට එන්න පුරුදු වෙලායා. නදීකා දිනක් එසේ කීවේ ඉවසීම ඉක්මවා ගිය වෙලාවකයි. අනේ මට ඒකට කරන්න දෙයක් නෑ. ළමයි එන්නේ ආදරය තියෙන තැනට කියනවනේ. ළමයා මගේ ළඟට එද්දි මම එලව ගන්නය. ගෑණියෙක් වුණාම ලොකු රස්සා කරන එකේ වෙන්න ඕන. මිනිහගේ ළමයාගේ ඕන එපාකම් හොයලා බලන්න. ගෑනුන්ට වෙලා නැත්නම් ඒව වෙන කවුරු හරි කරද්දී කට වහගෙනවත් ඉන්න. ඉනෝකා කියවන් ගියේ නදීකාගේ තරහා තවත් අවසා දමමින්. මොකද්ද ඒ කතාවේ තේරුම? මම මේ රස්සාව නොකෙරුවොත් ඔය කාටත් සැප පහසුකම් නැති වෙලා යයි. කපිලටත් වාහනවල නැගලා ක්ලබ් ගානේ ඇවිදින්නයි යාළුවෝ එක්ක බොන්නයි මගේ රස්සාව නිසා ලැබෙන සල්ලි තමයි වියදම් කරන්නේ. මේ ගෙදරට මේ තරම් සුඛෝපභෝගී බඩු භාණ්ඩ කෑම බීම අඩු නැතුව ලැබෙන්නෙත් මගේ රස්සාවෙන් හම්බ වෙන පඩියෙන් තමයි. මහා ලොකුවට අක්කර ගානක පොල් ඉඩමක් තියෙනවා කිව්වට ඒකෙන් හම්බ වෙන එක සතයක් මේ ගෙදරට වියදම් කරන්නේ නෑනේ කිසිම කෙනෙක්. බැංකුවල පොඩි ගහනවා මිසක්. ඉතින් මම රස්සාව කරන්න ඕන තමයි. හැබැයි එහෙමයි කියලා මට මගේ ළමයා ගැන මිනිහා ගැන හොයා බලන්න බැරි කමක් නෑනේ. කවුරුත් ඒව ගැන වද වෙන්න ඕන නෑ. නදීකත් තරහින් පුපුරමින් කියවන් ගියා. කට වහගන්නවා. සල්ලි වලින් හැම දෙයක්ම කරන්න බෑනේ. ගෑණියෙක්ගෙන් වෙන්න ඕන මොන යුතුයකමද මට උඹෙන් වෙන්නේ. කන්න බොන්න උඹ ගෙනත් දාන්නේ නැත්නම් මම ගේනවා ඒවා. උඹගේ මහලොකු වාහනේ මේ ගෙදර නැත්නම් මම වාහනයකුත් ගන්නවා. ඒවද යකෝ ගෑණියගේ යුතුයකම් Tamanගේ මිනිහා වෙනුවෙන් කරන්න තියෙන. මේ කතාව අද ඇදිලා ආව එක හොඳයි. ඉනෝකට බබෙක් ලැබෙන්න ඉන්නේ. ඒ දරුවා මගේ. නදීකා උඹ මට වඩා අවුරුදු ගාණක් වැඩි මල් නාකි ගෑණියෙක් දැන්. උඹෙන් මට දැන් වැඩක් නෑ. අදම මේ ගෙදරින් පිට වෙලා ඵලයන් උඹේ ගන්න තියෙන දේකුත් තරම්. කපිල මහා හඬින් කෑ ගසමින් කියවන් ගියේ නදීකාගේ මුළු ලෝකයම හොලවා දමමින්. ඉතින් ඇඳුම් ටිකක් විතරක් අරන් එළියට බැස නදීකාට තමාගේයි නීත්‍යානුකූලව ඔප්පු කළ හැකි කිසිදු භෞතික වස්තුවක් ඒ වන විට ඒ නිවසේ තිබුණේ නෑ. දුවවත් දෙන්න බෑ කියමින් ඉනෝකා දරුවාව ගෙන ගොස් කාමරයට දමා දොර වසා ගත්තා. නදීකා නීතිඥවරයෙකුගේ උපදේශවලට අනුව යමින් ඉනෝකාව සමවිත්තිකාරිණියක කරමින් අනාචාරයේ හැසිරීමට විරුද්ධව කපිලට නඩුවක් ගොනු කළා. ඒ සමගම දරුවාගේ භාරකාරීත්වය ඉල්ලා තවත් නඩුවක් ගොනු කළා. වසර 1.5කට පසු කපිල සහ ඉනෝකා යන දෙදෙනාම වරදකරුවන් කරමින් අත්හිට වූ හිරදඬුවමක් සහ නදීකාට වන්දි මුදලක් තීන්දුවනේ නදීකාට නීත්‍යානුකූල දික්කසාදයද ලබා දෙමින්. නදීකාගේ සියලුම වත්කම් ආපසුයට ලබා දෙන්නටත් දරුවාගේ භාරකාරීත්වය නදීකාට පැවරීමටත් තීන්දුව ලැබුණා. එකවර ගෙවන නඩත්තු මුදලක් නදීකාටත් අවුරුදු 18 වෙනතුරු මාස්පතා ගෙවන නඩත්තු මුදලක් දරුවාටත් ලබා දුන් ගරු අධිකරණයට ස්තුතිවන්ත වෙමින් නදීකා දියණියවත් තුරුළු කරන් උසාවි භූමියෙන් පිට වුණේ හිතේ සැනසීමෙන්.